අපි අපේ ජීවිතය එක කාලෙකදී තේරුම් ගන්නවා බැඳීම් පස්සේ පන්නනවට වඩා තමාවම ජීවත් කරන්න. මම හිතන්නේ මම දැන් ඉන්නේ ඒ වගේ අවධියක. ගොඩක් වෙලාවට අපි අපේම කරගන්න හදපු සමහරු අපිට දුන්න බලාපොරොත්තු නොවුණු ඉරනම් නිසා අපි ජීවිතය වෙනත් මානයකින් ආරම්භ කරන්න පටන් ගන්නවා. ඒ වෙලාවෙදි අපි ගන්න තීරණ මත අපේ අනාගතය තීරණාන කිවොත් මම හරි. මම හැම වෙලාම උත්සාහ කරා ජීවිතය මම යන්න ඕන ඉලක්ක සහ වගකීම් වලට කොහොම හරි යන්න. පිරිසක් අතරේ ඉද්දි වුණත් මට ගොඩක් දැනෙන දෙයක් තමයි ඔවුන් සහ මම අතර තියෙන්නේ මිත්‍රත්වයකට වඩා දැන ඇදුඩුන්කමක් විතරයි කියන එක. මොකද මම වෙනම විදිහකට ලෝකයේ දකින කියන එක මට දැනෙන නිසා සහ ඔවුන් තුළින් මම ඒදේ නොදකීම. ඒ වගේ වෙලාවට මට දැනෙන්නේ පිරිසක් අතර හිටියත් තනිකමක් විතරයි. හැබැයි අදටත් මම හිතනවා ඒ නොසලකා හැරීම් තුරින් මම මාවම ගොඩ නගා ගන්න.